අද වීඩියෝ එක විදියට මම ගේන්නේ මේක අඩි 4 ප්ලාන්ටඩ් ටැංක් එකක්. මම මේගොල්ලන්ට දෙන්නේ ඉස්සෝ දෙනවා, කොපෙන්ස් එක දෙනවා. මෙතන ඉන්නවා 6 කීල් කෙනෙක්. මගේ පළවෙනි ටැංකිය විදියට. ඉතින් මේකේ පැල ගැන කතා කරොත් මේක normal low light planted tank එකක්. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක විදියට මම ගේන්න හිතුවේ මං ගාව දැනට ඉන්න ඔක්කොම මාළුන්ගේ වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මං ගාව තියෙන ටැංකි මොනවාද, ඒ වගේ මේ ඉන්න මාළු මොනවාද. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එක සෙට් කරමු. ඉතින් guys මගේ පළවෙනි ටැංකිය විදියට මේ ටැංකිය පෙන්වන්න හිතුවා. ඒකට හේතුව තමයි මේ ටැංක් setup වීඩියෝ එක තමයි මගේ channel එකේ පළවෙනියටම අප්ලෝඩ් කරපු වීඩියෝ එක. ඉතින් setup එක ගැන ලොකු දෙයක් කතා කරන්න නැහැ. setup එකේ වැල්ලට රන් තියෙන මුහුදු වැලි එක, setup එකේ පැලවට රන් තියෙන අනුභ්‍යාස නාන එක, ටැංක් එකේ size එක ගැන කතා කරොත් දිග අඩියයි, පළල අඟල් 6යි, උස අඟල් 8යි ටැංක් එකක්. ඉතින් ඒ ටැංකියට මෙහා පැත්තෙන් තියෙන වෙන මේ ටැංකිය. මේ ටැංකියේ size එක ගැන කතා කරොත් මේක දිග අඩි 3යි, පළල අඩි 1.5, උස අඩි 1.5 ටැංකියක්. මේකේ ඉන්න මාළු ගැන කතා කරොත් මෙතන ඉන්න සිලඩල පෙය එකයි, ටින්ෆොයිල් බක් පෙය එකයි. ඒ වගේම මෙන්න මෙතන ඉන්න ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉන්න 6 කීල් කෙනෙක්. ඒ බටේ ඇතුලේ 6 කීල්. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා රෆා කැටිෂ් පෙය එකක්. ඉතින් මේ ටැංකිය ඉදිරියේදී ලොකු වෙනසක් වෙනවා. මොකද මම ඉදිරියේදී මේකේ මොන්ස්ටර් හදන්න මගේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු. ඉතින් channel එක subscribe කරලාම තියාගන්න. ඉදිරියේදී බලමු අපි මේක monster කියන idea එකක් තියෙනවා මට. ඉතින් guys මම මේකට පොඩ්ඩක් feed කරා. ඔයගලන්ට පේනවා ඇති උගක් බඩගින තමයි ඉඳලා තියෙන්නේ. මම මේගොල්ලන්ට දෙන්නේ ඉස්සෝ දෙනවා, කොපෙන්ස් එක දෙනවා, normal මාළුන්ට දෙන මයික්‍රෝ එකක් දෙනවා. අපේ ඊල්ට නම් දෙන්නේ ඉස්සෝ විතරයි, මොකද එයා අනිත් ඒවා කන්නේ නැහැ. ඉතින් මේ ටැංකිය ගැන ඉතින් කතා කරන්න තියෙන්නේ ඒ ටික විතරයි. ඉතින් අපි යන් ඊළඟ ටැංකියට. ඉතින් guys මේ තියෙන්නේ ඊගාවට තියෙන ටැංකිය. ඉතින් මේක normal low light planted tank එකක්. මේකේ tank size එක ගැන කතා කරොත් tank එකේ දිග අඩි 1.5යි, උස අඩි 2යි, පළල අඩියේ tank එකක්. ඉතින් මේකේ tank setup එක ගැන කතා කරොත් වැල්ලට දාලා තියෙන මුහුදු වැල්ල. ඊට පස්සේ පැල ගැන කතා කරොත් මෙන්න මෙතන තියෙනවා hair glass එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අනුභ්‍යාස නාන එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ක්‍රිප්ටෝ 20 එකේ ස්ක්‍රීන් එක. ඊට පස්සේ ඒකට පිටිපස්සේ මේ උසට තියෙන්නේ අනුභ්‍යාස 7 බලයක්. ඊට පස්සේ ටැංක් එකේ පිටිපස්සෙම තියෙන්නේ වැඩිෂන් ඒරියා. ඉතින් guys setup එකේ මාළු ගැන කතා කරොත් මෙතන ඔයගලන්ට පේනවා කාඩිනල් ටෙක්ට්‍රා, නියොන් ටෙක්ට්‍රා ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා චයිනීස් ඇල්ගීටෙක් කෙනෙක්. මේකේ චයිනීස් ඇල්ගීට ගෝල්ඩන් පෙය එකක් ඉන්නවා. ඒ වගේම මෙතන ඔයගලන්ට පේනවා කුලිලෝච් කෙනෙක් ඉන්නවා. මේකේ කුලිලෝච් පෙය එකකුත් ඉන්නවා. ඊට පස්සේ චෙරි ෂිම්ප්ලා ඉන්නවා. ඔරෙන්ජ් එක, ඊට පස්සේ බ්ලැක් එක, රෙඩ් එක, ගෝල්ඩන් ක්‍රොස්බැක්, ස්නෝබෝල්, ජෙඩ් ග්‍රීන්, ඒ වගේ පාට කිහිපයක් ඉන්නවා. ඉතින් මාළු ගැන කතා කරොත් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මේකේ setup වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න. මම ඒකේ link එක පළල description එකේ දාලා තියන්නම්. ඉතින් මේ setup එක ගැන කතා කරන්න තියෙන මෙච්චරයි. ඉතින් අපි යන් ඊළඟ ටැංක් එකට. ඉතින් guys මේ තියෙන්නේ මං ගාව තියෙන ඊළඟ ටැංකිය. මේක අඩි 4 planted tank එකක්. ඉතින් මේකේ setup එක ගැන කතා කරලා substrate එකට දාලා තියෙන්නේ
නයිල් සෑන් කියලා තියෙනවා. ඒක මම ඇක්වේරියම් එකකින් ගත්තේ. මුහුදු වල වගේමයි. ඉතින් ඒ සෑන් එක තමයි සබ්ස්ට්‍රේට් එකට දාලා තියෙන්නේ. මෙතන පැල ගැන කතා කරොත් මෙතන තියෙනවා ක්‍රිප්ටෝ 20 එකේ ග්‍රීන් එකක්. මෙතනත් තියෙන්නේ ක්‍රිප්ටෝ 20 එකේ ග්‍රීන් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා Java Fern එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා Anubias Nana. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Anubias Nana yellow එකක්. ඊට පස්සේ මෙතන තියෙන Anubias Nana තමයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ක්‍රිප්ටෝ 20 එකේ brown එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා Anubias barter එකක්. ඊට පස්සේ මෙතන තියෙන්නේ Java Fern එකක් තමයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Anubias Hastifolia එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Anubias Angustifolia එක. ඉතින් guys මේකේ ඉන්න මාළු ගැන කතා කරොත් මේකේ කේරලා බාබ් එක ඉන්නවා. ඊට පස්සේ Ramsey Kidlගේ golden එක, German blue එක, ඒ වගේම platinum එක ඉන්නවා. ඊට පස්සේ Congo Tracker pair එකක් ඉන්නවා. මනකපුරු pair එකක් ඉන්නවා. මනකපුරු angel එකේ. ඊට පස්සේ rainbow shark ලා ඉන්නවා. Siamese alligator එක ඉන්නවා. Chinese alligators ලා ඉන්නවා. yo-yo loach එක ඉන්නවා. ඒ වගේම zebra loach එක ඉන්නවා. Costa Electra එක ඉන්නවා. Raminos Tetra එක ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉන්නවා Chinese high-fin banded shark එක. ඊට පස්සේ Corridoras ගත්තොත් මෙතන bronze එක ඉන්නවා, Stirby එක ඉන්නවා, blue leopard ඉන්නවා, albino ඉන්නවා. ඒ වගේම මෙතන ඉන්නවා blue body loach එක ඉන්නවා. ඒ වගේම fine fox එක ඉන්නවා. ඉතින් මාළු ගැන කතා කරොත් මෙන්න මේ මාළු ටික තමයි මේ ටැංක් එකේ ඉන්නේ. ඒ වගේම guys මේ setup එකට දැන් මාස 6කට කිට්ටුයි. ඒ කියන්නේ මම channel එක පටන් ගන්නත් කලින් තමයි මම මේ setup එක කරේ. ඒක නිසාම මේකේ setup එකේ setup වීඩියෝ එකක් මම ගාව නැහැ. ඒ වගේම මේ ටැංකිය තමයි මම ගාව දැනට තියෙන ලොකුම ටැංකිය. ඉතින් මේ setup එකට සාමාන්‍යයෙන් මාසෙට 3 පාරක් වගේ water change දෙනවා. 145ක වගේ water change එකක්. ඉතින් මේ ටැංකිය ගැන ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ටැංකිය මෙන්න මේකේ පල්ලෙහා තමයි තියෙන්නේ. මෙන්න මේ ටැංකිය. මේ ටැංකිය දැනට හිස්. මේකෙත් ඉස්සරහට මොන්ස්ටර් තමයි හදන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. මේ ටැංකියගේ සයිස් එක ගැන කතා කරොත් මේකේ දිග අඩි 3මාරයි, පළල අඩි 1මාරයි, උස අඩි 1මාරයි ටැංක් එකක්. ඉතින් මේකට මේ වතුර පුරවලා තියෙන්නේ මං ගාව ඉන්නවා අඟල් 8ක වගේ සිල්වර වාහන කෙනෙක්. ඉතින් එයාව දාගන්න තමයි මේ වතුර පුරවලා තියෙන්නේ. එයාව දාගන්න කලින් මේකේ ෆිල්ටර් සිස්ටම් මේම හදාගන්න ඕනේ. ඉතින් අපි යන් අපේ ඊළඟ ටැංක් එක බලන්න. ඉතින් guys මගේ ඔක්කොම මාළු වීඩියෝ එක නිසා මම මේකත් පෙන්වන්න හිතුවා. මේක බැරල් එකක්. ඔයගලන්ට පේනවා ඇති මේක නම් පැලමුකුත් නෑ, හයිඩ්‍රේට්ලා තියෙනවා. මෙතන මේ කෝමාරිකා පැලේකුයි මේ මනි ප්ලාන්ට් පැලේකුයි තියෙනවා. අපි කැම ටිකක් දාගමු මේගොල්ලන්ට. ඉතින් මේකේ මාළු ගැන කතා කරොත් මේ ග්ලෝ ටෙක්ට්‍රා සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ කාඩිනල් ටෙක්ට්‍රා කීප දෙනෙක් ඉන්නවා. මේකේ විශේෂ මාළුවෙක් ඉන්නේ ග්‍රීන් ටයිගර් ලෝච් කෙනෙක් ඉන්නවා. එයාව ඇතුලේ ප්ලාන්ට් ටැංක් වලට දාගන්න බෑ, මොකද එයා ටිකක් ඇග්‍රෙසිව්. එයාව ඔයගලන්ට පෙන්න ගන්න නම් බැරි වෙයි. මම එයාගේ ෆොටෝ එකක් උඩින් දාන්න. ඉතින් guys මේ තියෙන මගේ ඊළඟ ටැංකිය. මේකේ සයිස් එක ගැන කතා කරොත් මේකේ දිග අඩි 5කට කිට්ටුයි. ඒ කියන්නේ අඟල් 57ක් වගේ. උස ගත්තොත් අඩි 2මාරකට කිට්ටුයි. ඒ කියන්නේ අඟල් 27ක් 28ක් වගේ. පළල ගත්තොත් අඩි 1මාරයි. ඉතින් මේකේ පැල ගැන කතා කරොත් මේකේ පෝචි දෙකක තියෙන්නේ කෙටල ಜಾති. ඊට පස්සේ ඊට උඩින් ගිහිලා තියෙනවා මනි ප්ලාන්ට් පැලයක්.
මාරු ගැන කතා කරොත් අඟල් 8ක වගේ ෆෙදර් ෆින් කැට්ෆිෂ් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එන්ඩිචේරි බයිචර්ස් දෙන්නෙක් ඉන්නවා. ඔය ඔතන පේන එක්කෙනා අඩියයි අඟලක් වගේ. ඊට පස්සේ අනිත් එක්කෙනා අඩියක්. ඊට පස්සේ අඟල් 9ක වගේ බ්ලැක් ගෝස් ස්නැප් ෆිෂ් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අඟල් 8ක සිල්ලාරවාන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔය ඔතන පේන්නේ අඟල් 7ත් 8ත් අතර වගේ ඉන්න ඇල්බයිනෝ සෙනගල් බයිච් කෙනෙක්. ඉතින් guys මම මේගොල්ලන්ට පොඩ්ඩක් ෆීඩ් කරා. මේකේ ඉන්න සිල්ලාරවානව මම අර කලින් කිව්වා වගේම ඇතුලේ තියෙන අඩි 3මාර ටැංකියට ගන්නවා. ඒ වගේම මේකේ ඉන්න සෙනගල් බයිචවත් ඉන්න වෙනවා. මොකද එයාගේ සයිස් එක අනිත් මාළුන්ට සාපේක්ෂව හුඟක් අඩුයි. ඉතින් guys අද වීඩියෝ එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් යන්න කලින් ආවම මතක් කරන්න ඕනේ තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා subscribe කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.